සිංහල වෛද්‍ය විද්‍යාවේ මන්ත්‍රයකින් ඖෂධීය තෙල් බලගැන්වීම සරල භෞතික සූදානමකට වඩා ගැඹුරු අධ්‍යාත්මික සහ අභිප්‍රායන් සහිත ක්‍රියාවලියකි. මෙම පිළිවෙත මුල් බැස ඇති ශබ්ද කම්පන සහ අවධානය යොමු කරන ලද අභිප්‍රාය මගින් තෙල් වලට බලවත් සුව කිරීමේ ශක්තියක් ලබා දිය හැකි බවට ඇති විශ්වාසය මතය. නිශ්චිත චාරිත්‍ර වාරිත්‍ර වෛද්‍යවරුන් අතර සහ විවිධ වර්ගයේ තෙල් සඳහා වෙනස් විය හැකි වුවද පොදු මූලධර්මයට අනුකූල වේ. කම්පන අනුනාදය මන්ත්‍ර ගැඹුරු ශක්තිජනක අනුනාදයක් සහිත බලවත් ශබ්ද කම්පන ලෙස සැලකේ. භක්තියෙන් හා අවධානයෙන් ජප කරන විට ඒවා තෙල්වල ශක්තිජනක ක්ෂේත්‍රයට මෙන්ම ජප කරන පුද්ගලයාටද බලපෑම් කරන සංඛ්‍යාතයක් නිර්මාණය කරන බව විශ්වාස කෙරේ. අභිප්‍රාය සහ අවධානය මන්ත්‍ර කියවීමේ ක්‍රියාව තෙල් සකස් කිරීමේදී අභිප්‍රාය සහ අවධානය වැඩි දියුණු කිරීමට මෙවලමකි. මන්ත්‍රාචාර්යවරයාගේ අවධානය තෙල් දසට යොමු කර ඇති අතරේ සාන්ද්‍රිත ශක්ති ප්‍රවාහයක් නිර්මාණය කරයි. මෙම අවධානය යොමු කරන ලද අභිප්‍රාය මන්ත්‍රාචාර්යවරයාගේ විඥානීය ඉහළ දිව්‍ය ශක්තියකින් පෙළ ගැස්වීමට උපකාරී වන අතර එමගින් එම ශක්තිය තෙල් තුලට මාරු කිරීමට ඉඩ සලසයි. දෙවිවරුන්ට ආයාචනා කිරීම මන්ත්‍රවලට බොහෝ විට ශිව, විෂ්ණු සහ සරස්වතී දේවිය වැනි සුව කිරීම සහ යහපැවැත්ම සමග සම්බන්ධ දෙවිවරුන්ගේ පූජනීය නම් හෝ ගුණාංග පුනරාවර්තනය කිරීම ඇතුළත් වේ. මෙම දිව්‍ය ජීවීන්ට ආයාචනා කිරීමෙන් වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ දෙවියන්ගේ ශක්තිය සහ සාරය ඖෂධීය තෙල් මත මුද්‍රණය වී එහි සුව කිරීමේ ගුණාංග වැඩි කිරීමට බවයි. පිරිසිදු කිරීම සහ සූදානම් කිරීම නිශ්චිත මන්ත්‍ර කියවීම තෙල් පිරිසිදු කරන බවත් එකතු වී ඇති ඌනෑම ඍණ ශක්තියින් හෝ අපිරිසිදුකම් ඉවත් කරන බවත් විශ්වාස කෙරේ. තෙල්වල මුල් ශක්තිජනක තත්ත්වයේ යථා තත්ත්වයට පත් කිරීමට සහ එහි අපේක්ෂිත අරමුණ ඵලදායී ලෙස ඉටු කළ හැකි බව සහතික කිරීමට මෙම පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි සැලකේ. පූජනීය සම්බන්ධතාවයක් නිර්මාණය කිරීම මන්ත්‍ර සමග තෙල් පුරවා ගැනීමේ ක්‍රියාවලිය වෛද්‍යවරයා සහ දිව්‍යමය අතර පුද්ගලික සහ පූජනීය සම්බන්ධතාවයක් නිර්මාණය කරයි. මෙම ක්‍රියාකාරී සහභාගීත්වය බලගැන්වීමේ හැඟීමක් වර්ධනය කරන අතර සුව කරන්නාගේ සහ රෝගියාගේ අධ්‍යාත්මික ගමන ගැඹුරු කරයි. සාරාංශයක් ලෙස මන්ත්‍රී ශබ්දයක් පමණක් නොවේ. එය ගැඹුරු අධ්‍යාත්මික ප්‍රඥාව සහ බලය අඩංගු පූජනීය තත්වයක්. ඖෂධීය තෙල් සකස් කිරීමේදී මන්ත්‍ර ඇතුළත් කිරීමෙන් සිංහල වෛද්‍යවරුන්ගේ අරමුණ වන්නේ එහි ඖෂධීය සංරචක නිසා භෞතික මට්ටමින් පමණක් නොවේ අධ්‍යාත්මික සහ ජව සම්පන්න මට්ටමෙන්ද ක්‍රියා කරන නිර්මාණයක් කිරීම මනස ශරීරය සහ ආත්මය යන සියලුවෙන්ම පරිපූර්ණ සුවය ප්‍රමෝදනය කිරීම සඳහා